හරි. ඔයාලා දන්නවා දැන් කොහොමද කියලා කලින් වීඩියෝ එකේ අපි ඉගෙන ගත්තා W1 W2 කොහොමද තෝරන්නේ, ස්ලිප් එකක් දාන්නේ, බෙඩ් ස්ලිප් එකක් කොහොමද හදාගන්නේ, ඒක ප්ලේස් කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. අපි අද බලමු තව පොඩි ට්‍රික්ස් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. මොකද මම ඔයාලට කිව්වා කොහොමද ඇනලයිස් කරන්න යූස් කරන ඇප් එකක් ගැන. මම ඒ ඇප් එක ගැන අද ඔයාලට කියලා දෙන්නම්. අපි එකටම බලමු ඇප් එක ගැන. ඒ ඇප් එක නම තමයි සෝපාස්කෝ. මේක Google Play Store එකේ ඇති, ඔයාලට ගන්න පුළුවන්. අපි යන් ඇප් එක ඇතුළට බලන්න. මෙතන තියෙනවා උඩින් තියෙනවා දැන් ලයිව් වෙන මැච් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා සෙන්සුරාදා දවසුරාදා තියෙන මැච් ටික තමයි මෙතන පෙන්වන්නේ. මම ඔයාලට කිව්වා කියලා දුන්නා මොන ලීග් වලද අපි බෙට් කරන්න කියලා. ගොඩක් වෙලාවට මෙතන තියෙනවා ප්‍රීමියර් ලීග් එක. අපිට අනිත් ඒවාත් ඔයාලා මුලින් මේ ලීග් වල බෙට් කරන්න පුරුදු වෙන්න. පස්සේ අපි අනිත් ලීග් වලට අනිත් ඉවෙන්ට් වලට ගිහිල්ලා අපි ඒවෙන් මැච් තෝරන්න ඔයාලට පුරුදු වෙයි මේක කරගෙන යද්දි. එතකොට හරි, මේ තියෙන ඉංග්ලන්ඩ් ප්‍රීමියර් ලීග් එකේ මැච් ටික ඔක්තෝබර් 4 වෙනිදා තියෙන. මේ පැත්තෙන් ටයිම් එකයි ඩේට් එකයි තියෙනවා. අපි බලමු මැච් ටීම් දෙකක් මැච් එකක් ඇතුළට ගිහිල්ලා කොහොමද පෙන්වන්නේ කියලා. මෙතන බෙල් අයිකන් එකේ ටච් කරලා තියාගත්තට පස්සේ අපිට නොටිෆිකේෂන් එකක් එනවා මැච් එකට කලින් දවසේ. මෙතන අපි යන ආසනල් එකයි වෙස්ට් හැම් මැච් එක කොහොමද අපි බලන්නේ කියලා, ඩීටේල්ස් කොහොමද අපි ඇනලයිස් එකට යූස් කරගන්නේ කියලා බලන්න. එතකොට අපි එකටම බලන්න ඕනි ස්ටෑන්ඩින් එක. අපි ගොඩක්ම බලන්න ඕනි ස්ටෑන්ඩින් එක. ඔයාලා මැච් එකක් තෝරද්දි මෙතන අපිට ස්ටෑන්ඩින් එක මේක ටේබල් එක කියලාත් අපිට කියන්න පුළුවන්. අපි දාගමු මෙතන ෆුල් ඩීටේල්ස් වලට. මේක කියන්නේ මේ P කියලා තියෙනවා. මෙතන දැන්ට තිබිලා තියෙන මැච් ගාන තමයි මැච් 6ක් තියලා තියෙනවා. ටූර්නමන්ට් එකේ මැච් 25ක් තියෙනවා නම් මැච් 6ක් දැනට පවත්වලා තියෙනවා. ඒකට මේ W කියලා තියෙන්නේ ආසනල් එක මැච් 4ක් දිනලා තියෙනවා. එතකොට D කියලා තියෙන්නේ ඩ්‍රෝ වෙලා තියෙන එකක්. L කියලා තියෙන්නේ පරාද වෙලා ලොස් වෙලා තියෙනවා එක මැච් එකක්. එතකොට මෙතන ගෝල් ගාන ඒ ගාන අපිට මෙතන පෙන්නනවා ගහලා තියෙන දැන්ට. එතකොට මැච් 6න් 4ක්ම මෙයාලා දිනලා තියෙනවා. එකක් ඩ්‍රෝ වෙලා එකයි පරාද වෙලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට තෝරගද්දි මෙතන උඩ 1 2 3 4 5 6 මේවත් එක්ක 15 16 16 17 19 20 මේ වගේ 15 අංකයක් තමයි තෝරගන්න ඕනේ. ඒ කියන්නේ මෙතන වම් පැත්තේ ටීම් ගාන තියෙනවා. මේ ටූර්නමන්ට් එකට ටීම් 20ක් සිලෙක්ට් කරගෙන තියෙනවා. ටීම් 20ක් සහභාගී වෙනවා. එතකොට ටීම් 20න් දැන්ට තියෙන මැච් වලින් ආසනල් එක තමයි දෙවෙනි තැන ඉන්නේ. ඔයාලා හිතන්න මැච් 4ක් දිනලා තියෙනවා. එතකොට මෙයාලා තිබ්බේ මැච් 4ම පෙරදිලා තියෙනවා. එකයි දිනලා තියෙන, එකක් ඩ්‍රෝ වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපිට මේ වගේ දිනන chance එක වැඩි. අපිට එතකොට W1 ආසනල් එකනේ තෝරගත්තේ. අපිට ගොඩක් chance එක වැඩි දිනන chance එක. අපි කොයිම වෙලාවක 7 8 8 9 මේ වගේ මැද අගයන් තියෙනවා. මැද අගයන් සහ එක ළඟ තියෙන මැච් තෝරගන්න එපා උඩක කොහොම වෙනස් වුණත්. එතකොට ලිවර්පූල් එකයි ආසනල් එකයි මේ වගේ මැච් වලට ඔට්ටු දාන්නත් එපා. එතකොට මෙතන යටම තියෙන මැච් දෙක තියෙන්නේ 19 20. ඒ දෙක එකට තියෙන මැච් වලට ඔට්ටු දාන්නත් යන්න එපා. ගොඩක් වෙලාවට උඩම ටේබල් එකේ උඩම එකයි යටම එකයි තෝරගන්න බලන්න. එතකොට අපිට දිනන chance එක ගොඩක් වැඩි. අපිට මෙතනින් බලන්න පුළුවන් ලයින් අප් එක. ලයින් අප් එක කියන්නේ අපේ ප්ලේයර්ස්ලා කොහොමද ඉන්නේ කියලා බලා ගන්න පුළුවන්. කියන්නේ මෙතන පෙන්නනවා උඩ පෙන්නන performance ඒජ් එක බලා ගන්න පුළුවන්. මෙයාලගේ වැලියු එක බලා ගන්න පුළුවන්. මේවා ගොඩක් ඩීටේල්ස් මේ ඇප් එකෙන් බලා ගන්න පුළුවන්. අපි performance තමයි ගොඩක් වෙලාවට බලන්නේ. මේ ඔයාලට පේනවා ඇති 7.03 performance එකක් තියෙනවා මෙයාලගේ ගෝල් කීපර්ට. එහා පැත්තේ කෙනාට 6 ගානක් තියෙන්නේ. ගොඩක් වෙලාවට මේ කොළ පාට අගයන් වලින් පෙන්වන්නේ හයි performance තියෙන කට්ටිය තමයි ගොඩක් වෙලාවට මෙයා අපේ අපි තෝරගත්ත සිලෙක්ට් කරගත්ත ටීම් එකේ ඉන්නේ. එතකොට මෙයාලගේ එක්කෙනෙක් වගේ තමයි ඉන්නේ හයි performance තියෙන. එතකොට අපිට මේ වගේ විස්තරත්
අපේ ඇනලයිස් එකට යූස් කරගන්න පුළුවන්. අපේ ටේබල් එක තමයි මේන්ලි බලන්නේ. ඊට පස්සේ ලයින් අප් එක බලන්න පුළුවන්. ඊට පස්සේ දෙවැනියට අපි බලන්න ඕනේ මැච් මොනවද ගහලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාලා කලින් මැච් කොහොමද වෙලා තියෙන්නේ කියලා. මෙතන පෙන්නනවා කලින් මැච් කොහොමද වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ කලින් මැච් වල මොනවා වුණත් 2025 2/22 තියෙන මැච් එක තිබ්බ මැච් එකක වෙස්ට් හැම් එක දෙන්නලා තියෙනවා ගෝල් එකකින්. එතකොට අනිත් ඒවා ඔක්කොගෙම වගේ ආසනල් එක තමයි දෙන්නලා තියෙන්නේ. ගෝල් 5කින් දීලා තියෙනවා, ගෝල් 6කින් දීලා තියෙනවා. ගොඩක් වෙලාවට අපිට දිනන්න තියෙන chance එක වැඩි. ආසනල් මේ කලින් ගොඩක් හිස්ටරියක් අපිට මේකේ පෙන්නනවා. අපිට මේක බැලුවේ හැකි. ලයින් අප් එක ඊට පස්සේ normal details මෙතන පෙන්නනවා. මේ ඒ කියන්නේ සමරියක් වගේ මෙතනින් පෙන්නන්නේ details වල. අපි මේ ඇප් එකෙන් ගොඩක්ම බලන්න ඕනි ස්ටෑන්ඩින් එකයි කලින් මැච් වල කොහොමද සෙල්ලම් කරලා තියෙන්නේ කියලා මෙයාලා. එතකොට බලමු අපි තව මැච් එකක් ගිහිල්ලා. ඉතින් අපි ස්ටෑන්ඩින් බලමු. මේකත් අවුලක්ම නැහැ. ඒ වුණාට මෙහෙම මේවටත් වඩා දැන් මේක මෙයාලා 3යි දෙන්නලා තියෙන්නේ. මෙයාලා 2යි දෙන්නලා තියෙන්නේ. එයාලා මෙයාලා ළඟින් යනවානේ. ගොඩක් වෙලාවට ඔයාලට පුළුවන් නම් මේ උඩ 5ත් එක්ක යටින්ම වගේ එකක් මැච් සෙල්ලම් කරන්නේ තෝරගන්න. ඒ කියන්නේ ගොඩක්ම පෙරදිලා තියෙන ටීම් එක එක්ක ගොඩක්ම දිනලා තියෙන ටීම් එකක් මැච් සිලෙක්ට් කරගන්න බලන්න. මේ යටම තියෙන්නේ. එතකොට මේ වගේම වැඩි ගන්න යන්න එපා. ඔයාලා පස්සේ ඔයාලට මේවා ගන්න මම ඔයාලට ක්‍රම කියලා දෙන්නම්. දැනට එපා. දැන්ට මේ විදිහට කරන්න. ස්ටෑන්ඩින් එකට යනවා. මේකත් ගන්න එක හොඳ නෑ මං හිතන විදිහට. මේක ගන්නත් ඕනේ නෑ. තව බලමු. ස්ටෑන්ඩින් මේවත් දැනට එපා. අර විදිහට උඩ පහේ යට පහේ තියෙන මැච් තෝරලා ඔයාලා හදන්න W1 එකට. ඊට පස්සේ අපි මම ඔයාලට තව ට්‍රික්ස් එකක් කියා දෙන්නම්. ගොඩක් බෙට් කරද්දී දැන් මෙතන ඔයාලට පේනවා ඇති අපි W1 ටීම් එකටනේ බෙට් කරලා තියෙන්නේ. ඒතකොට W1 එක දිනන්න ඕනි අපිට අපේ බෙට් ස්ලිප් එක දිනන්න. ඒ කියන්නේ එක W1 එක ඒතකොට මේක ඩ්‍රෝ වුණොත් එහෙම ඒත් වැඩන්නේ අපි පරදිනවා. ඩ්‍රෝ වුණත් පරදිනවා. එතකොට මේකේ තියෙනවා ඩබල් chance එක කියලා. මෙන්න පෙන්නන්න. මේ තියෙන ඩබල් chance කියලා මේකේ තියෙනවා. මේකේ තියෙනවා 1is 1 2 2x. එතකොට මේකේ තේරුම තමයි 1x කියන්නේ අපි මෙතන W1 කියලා දැම්මනේ. හැම වෙලේම වම් පැත්තේ තියෙන W1 ඒවා. W1 කියන 1x කියන්නේ අපි දාන ටීම් එක දිනනවා හෝ ඩ්‍රෝ වෙනවා. එතකොට අපිට වින් එක දෙනවා. එතකොට මෙතන දෙකෙන් එකක් කියන්නේ මේ ටීම් දෙකෙන් එකක් දිනනවා. මොකක් හරි දෙකෙන් එකක් දිනනවා කියලා තමයි මෙතන තියෙන්නේ. හැබැයි ඩ්‍රෝ වුණොත් තමයි මෙතන පරාදයි. මෙතන 2x කියලා තියෙන්නේ මෙතන දෙවෙනි ටීම් එක දිනනවා හෝ නැත්නම් ඩ්‍රෝ වෙනවා. ඩ්‍රෝ වුණත් හරි දෙවෙනි ටීම් එක දින්නත් හරි ඔයාලට මෙතන වින් එක හම්බ වෙනවා. එතකොට මේකේ තියෙන W1 එකට වඩා මේකේ තියෙන වාසිය තමයි එතකොට මේකට යද්දි ඔඩ් එක අඩු වෙනවා. මේ W1 එක හරියටම දිනනවා කියලා කිව්වා 1.9ක් දෙනවා මෙතන. මෙතන chance දෙකක් තියෙනවා. chance දෙකක් තියෙන නිසා අපිට ඔඩ් එක අඩු වෙනවා. ඒතකොට 1.2ක් වගේ ඔඩ් එකක් දෙන්නේ. අපි ගොඩක් වෙලාවට මම නම් කියන්නේ ඔයාලා W1 තෝරනට වඩා මෙන් ඩබල් chance එක 1is කියන එක අර එහෙම ටේබල් එක බලලා මෙතන 1is කියන එක තෝරන එක හොඳයි කියලා මං කියන්නේ. හරිද? එතකොට 1is කියලා තෝරලා අපිට ස්ලිප් එක හදන්න පුළුවන්. එතකොට ඔඩ් එක අඩු වෙනවා හැබැයි. දැන් මේවත් තියෙනවා ඩබල් chance එක. අපි මේකෙත් 1is කියලා තෝරනවා. දැන් මෙතන මේ අපි තෝරපු මේ මෙතන ස්ලිප් එක හදපු ස්ලිප් එකේ W1 දින්නා හෝ ඩ්‍රෝ වුණා හෝ
අපිට මෙතන වින්න එක හම්බෙනවා. දිනන්න ඕනේ නැහැ ඩ්‍රෝ වුණත් අපිට මෙතන වින්න එක හම්බෙනවා. මේක තෝරන එකත් හොඳයි නැත්නම් ටීම් දෙකෙන් එකක් දිනනවා කියලා තෝරන එකත් හොඳයි. මම නම් රෙකමන්ඩ් කරන්නේ ගොඩක් වෙලාවට මෙතන 1 කියන එක තෝරන්න. මොකද ගොඩක් වෙලාවට ෆුට්බෝල් මැච් ඩ්‍රෝ වෙන්නත් පුළුවන්, අපි නොසිතූ දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා 1 තෝරන එක හොඳයි කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකේදී මම ටෝටල් ඒෂියන් ටෝටල් ඒ ටික ගැන ඔයාලට කියලා දෙන්නම් කොහොමද තෝරගන්නේ කියලා. ඔයාලට ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න අවශ්‍යයි. පහළ තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ ලින්ක් එකෙන් ගෲප් එකට ජොයින් වෙන්න. සහ මම බෙට් ක්ලිප් දෙනවා මේ විදිහට හදලා. ඔයාලට පුළුවන් දන්න නැති දෙයක් තියෙනවා මගෙන් අහන්න පුළුවන්. පහළ ගෲප් එකේ මැසේජ් එකක් දාන්න ඇඩ්මින්ට. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.